ආයිබෝවන් මගේ ආදරණීය පුංචි දේ පුතේ තුන ශ්‍රේණියේ මගේ පුංචි පැටවුන්ට මේ සූදානම් වෙන්නේ ගණිත ගැටලු කිහිපයක් සාකච්ඡා කරන්න. දැන් ඔන්න ඔයාලගේ අතට ලැබිලා ඇති ඔයගොල්ලන්ට අදාළ ගණිත ගැටලුව. ඉතින් ඉගෙන ගන්න ආස කරන ශිෂ්‍යත්ව පන්තිය ආසාවෙන් ඉගෙන ගන්න මාත් එක්ක එකතු වෙලා ඉන්න මේ පුංචි පැටවුන්ට ඔන්න සූදානම් වෙන්නේ ගණිත ගැටලු අංක 1 ආරම්භ කරන්න. එහෙනම් ඔන්න යනවා මේ සරලව පළවෙනියට හිමින් පුතේ අපි යන්නේ පියවර. මෙන්න අපේ පළමු පියවරේ පළමු ගානටයි මේ සූදානම් වෙන්නේ. බලන්න මොකක්ද තියෙන ගාන කියලා. පෙට්ටියක නිල් පාට බෝල 35ක් සහ රතු පාට බෝල 43ක් ඇත. පෙට්ටියේ ඇති මුළු බෝල ගණන කීයද? මොකද කරන්න ඕනේ? පළවෙනියට මොකද කරන්නේ අපි? මේක එකතු කරන්නද? අඩු කරන්නද ಗುಣ කරන්නද බෙදන්නද කියලා මුලින් කල්පනා කරන්න. මොකද මේක කරන්න තියෙන්නේ? right. එහෙනම් බලමු මේ මුලින් මොකද කරන්න තියෙන්නේ? මේක එකතු කරන්න තියෙන්නේ ඇයි? අහන්නේ මුළු බෝල ගණනයි මේ අහන්නේ. හරි. එහෙනම් බලන්න පුතේ සාමාන්‍යයෙන් මගේ දරුවනේ අපි එකතු කරද්දී හරි අඩු කරද්දී හරි මුලින්ම අපි විශාල සංඛ්‍යාව තමයි මුලින් ලියන්නේ. මොකද විශාල සංඛ්‍යාව මොකද වෙන්නේ? 43ද 35ද? 43. හරි. එහෙනම් මෙන්න අපි 43 මුලින්ම ලියමුකෝ අපි. right මෙන්න 43 ලියුවා. ඊට පස්සේ මේ නිල් පාට බෝල 35ක් තියෙනවනේ. හරි. මෙන්න නිල් පාට බෝල 35. දැන් මොකද කරන්න ඕනේ මේ 43යි 35යි මොකද කරන්නේ? එකතු කරන්න ඕනේ. very good. එහෙනම් මෙන්න අපි එකතු කරුම් බලන්න මේ ගණනද. ඔන්න දැන් අපි එකතු කරන්නයි හදන්නේ. right. එකතු කරන් පටන් ගන්නේ කොයි පැත්තෙන්ද? එක ස්ථානයේ පැත්තෙන්ද 10 ස්ථානයේ පැත්තෙන්ද? එක ස්ථානයේ පැත්තෙන්. හරි. එහෙනම් මෙන්න 3යි 5යි කීයද? 8යි. 4යි 3යි 7යි. උත්තරය කීයද එන්නේ දැන්? උත්තරේ අපි උනම තරු ලකුණක් දාලා වෙනම පෙන්නනවා. ඔක්කොම බෝල ගණන 78යි. හරි. කොබන් හරියයි? නියමයි. අපි යන්න පුංචි වටවනේ දෙවෙනි ගානට. ඔන්න එනවා සූදානම් වෙනවා දෙවෙනි ගානට. බලමු මොකක්ද දෙවෙනි ගාන කියන්නේ. ඔන්න ගාන ගත්තා. සංඛ්‍යා රටාවක් තියෙනවා. ස්තැම් පුරවන්න තියෙන්නේ. සංඛ්‍යා රටා දැන් දන්නව නේද? තුන වසරේදී අපි දෙකෙන් දෙක සංඛ්‍යා රටා ඉගෙන ගත්තා. පහෙන් පහ සංඛ්‍යා රටා ඉගෙන ගත්තා. 10න් 10 සංඛ්‍යා රටා ඉගෙන ගත්තා. මතකයි නේද? හරිම මගේ පුංචි වටන්නේ. මේ සංඛ්‍යා රටාව ඔයාලගේ මේ පුංචි කටු වැඩ පොතේ හරි ඔයාගේ පොතේ හරි ඔයා ලියා ගන්න බලන්න ලස්සනට කීයක් තියෙන්නේ? 21 තියෙනවා කමාවක් දාලා 23 තියෙනවා කමාවක් දාලා 25 තියෙනවා. දැන් ඔයාට හිස්තැන් දෙකක් දීලා තියෙනවා. දැන් මෙන්න මෙතන හිස්තැන පුරවන්නයි ඔයා ඕනි. මුලින්ම හොයා ගන්න ඕනේ මොකද්ද? මේ සංඛ්‍යා රටාව කීයෙන් කීයද වැඩි වෙන්නේ කියලා. ඔයගොල්ලන්ට තාම තියෙන්නේ එකතු වෙන සංඛ්‍යා රටාව විතරයි. පහේ විතර තියෙනවා ගුණ වෙන සංඛ්‍යා රටාව. මේක හොඳට ඉගෙන ගත්තොත් ඔයාට ලේසියි. right බලමු. මෙන්න 21 ඉඳලා 23ට බලමු කීයක් තියෙනවද කියලා. 21. ඊට පස්සේ 22 23 දෙකයි. ඊට පස්සේ ආයෙ බලනවා 23 ඉඳලා 25ට කීයක් තියෙනවද? 23 24 25. එන්නම් මෙන්න තව දෙකක්. කීයද වැඩි වෙන්නේ? දෙකෙන් දෙක. හා එහෙනම් 25ටත් දෙකක් එකතු කරමු බලන්න. 25 26 27. මෙන්න 27. කෝ බලන්න 27 ආපු අය? නියමයි. 27 ඉඳලා දෙකක් කියවලා බලමු. කොහමද? 27 28 29. ඔන්න දෙවෙනි සංඛ්‍යා රටාවත් ඔන්න මම ඔයාලට කියලා දීලා ඔන්න දෙකෙන් දෙක යන සංඛ්‍යා රටාව කියලා දීලා ඉවර කළා.
හරි. ගණන් දෙකම හරි කවුද? එමයි. අපි යමු එහෙනම් අපේ තුන්වෙනි ගාන මොකක්ද කියලා බලන්න යමු එහෙනම්. තුන්වෙනි ගානම ලස්සනට ගොවි පොලක කුකුලන් 6ක් ගවයන් 2ක් සිටිනම් එම සතුන්ගේ මුළු පාද ගණන. දැන් අපි කොහොමද මේක හොයන්නේ? දැන් සත්තු දෙන්නෙක් ඉන්නවා. එකක් කුකුළු. කුකුලේ කකුල් කීයක් තියනවද? අර උදේට අපි හැලවන්නේ කුකු කියලා උදේට හැලවන්නේ. අන්න එයාට කකුල් කීයක් තියනවද? එයාට තියෙනවා කකුල් 2ක්. එතකොට අපි බලමු 2ව 6ක් කීයද? 2ව 6ක් කීයද? බලමු 2 4 6 8 10 12. ඔන්න එහෙනම් එයාට කකුල් 12ක් තියෙන ඒ 6 දෙනාට. එතකොට ගවයෙකුට කකුල් කීයක් තියෙනවද? ගවයාට අපි කියනවා හරක කියලා කියනවා නේද? right. ගවයෙකුට කකුල් කීයක් තියෙනවද? ගවයට කකුල් 4යි. එහෙනම් හැබැයි මෙතන ඉන්නේ ගවයෝ කී දෙනෙක් ඉන්නවද? ගවයෝ ඉන්නවා දෙන්නේ. 4ව 2ක් කීයද පුතේ? 4ව 2ක් 4ව 2ක් කීයද? මේම 4යි 4යි ගත්තාම 1 2 3 4 5 6 7 8. දැන් ඔයාලා දන්නවද නේද? right. එහෙනම් මෙන්න මෙහෙම තමයි එක ලියන්න ඕනේ. දැන් 12ක් තියෙනවා 8ක් තියෙනවානේ. 8 තනි ඉලක්කමක් ඉඳලා එයා ලියන්න ඕනේ මෙන්න මේ එක ස්ථානයේ යටින්. මේ එක යටින් නෙමෙයි 10 ස්ථානයේ යටින් නෙමෙයි ලියන්නේ. එක ස්ථානයේ යටින්. දැන් එකතු කරන්නයි තියෙන්නේ. හරි. එහෙනම් බලමු අපි 12ට 8ක් එකතු කරමු. 12 13 14 15 16 17 18 19 20. කොබල්නේ ගාපුවා. ඔන්න කුකුලන් 6ට 12යි ගවයන් 4ට 8යි ඔක්කොම පාද කීයද? 20යි. හරි. එහෙනම් මේ ගණන් තුනක් ඇදුවා. මෙන්න මේ පුංචි සින්දුව අහලා බලන්න දැන් ඔයාලා. ඔන්න මොකද ගණන් තුනක් අහලා ඔන්න දැන් තප්පර 30ක විතර පුංචි සින්දුවක් දෙන්න යන්නේ. හොඳට අහලා බලන්න මේක. බලුකිරියගේ මෝටර් බයිසිකලේ හැටට හැටේ රවුමක් යන කලේ මොකක්ද මේ අමුතු සද්දේ බොලේ කැලේ සත්තු හැමෝම දුව ඇතේ බලුකිරියගේ මෝටර් බයිසිකලේ හැටට හැටේ රවුමක් යන කලේ මොකක්ද මේ අමුතු සද්දේ බොලේ කැලේ සත්තු හැමෝම දුව ඇතේ. සින්දුව. දැන් ඔන්න ටිකක් ගණන් තුනක් විතර හදලා ඉවරලා ඉද්දි පොඩි සින්දුවක් එහෙම අහලා පුංචි ඔයාලා ආස කරන සින්දුවක් අහන්න දීලා දැන් මේ සූදානම් වෙන්නේ අපේ ඊළඟ ගානට. හතරවෙනි ගාන හදන්නයි හදන්නේ. බලමු හතරවෙනි ගානේ මොකක්ද තියෙන්නේ කියලා. දර්පණයකින් බැලූ විට අන්නේ සර් මොකද්ද මේ දර්පණයක් කියන්නේ? ඔයගොල්ලෝ දර්පණය දන්නා නම දන්නේ නැතුව ඇති. දර්පණයක් කියන්නේ කණ්ණාඩියකට. ඔයා උදේට නැගිටලා ඉවර වෙලා ඔයාගේ ෂර්ට් එක හදනවා, ටයි එක හදනවා, කණ්ණාඩියට ගිහිල්ලා මෙහෙම කොණ්ඩේ හදනවා අපේ කොළු පැටව ටික. අපේ ගෑල් ළමයි ටික කොණ්ඩ දෙක ගොතලා ලස්සනද කියලා බලලා යන්න. ඔයා කණ්ණාඩිය ළඟට ගිහිල්ලා ඔයා ඔයාගේ දකුණු අත උස්සලා බලන්න. දකුණු අත එසෙව්වොත් කණ්ණාඩිය ඉස්සරහින් ඉන්න ඔයාගේම සෙවණැල්ල මොන අතද උසවන්නේ? වම් අත. ඔයා දකුණු අත එසෙව්වොත් මොකද වෙන්නේ? එයා ඔයාගේ විරුද්ධ අත තමයි උසවන්නේ. ඉතින් එතකොට මෙන්න මේ දර්පණයකින් බැලුවහම ඔයගොල්ලන්ට ඔය ප්‍රශ්න පත්‍ර වල අහනවා ඒ විදිහට පේන හැඩතලය මොකද්ද? හැඩය මොකද්ද? ඉංග්‍රීසි අකුර මොකද්ද කියලා අහනවා. එතකොට ඔයාලට මේක 3 වසරදීම හදාගෙන ගියොත් මගේ පුංචි පටවුනේ ඔයගොල්ලන්ට ලකුණු ගන්න ලේසියි. එහෙනම් මෙන්න මම කියලා දෙනවා මගේ පුංචි පටවුට පුංචි ලේසි ක්‍රමයක්. අකුරු 3ක් තියෙනවනේ. පළවෙනි අකුර මොකද්ද? P. දෙවෙනි අකුර මොකද්ද? B. තුන්වෙනි අකුර O. right. මෙන්න අකුරු 3ක් තියෙනවා.
පුතේ මෙන්න මේක වගේ කටු වැඩ පොතේ ඔයා හොම්මම ලියා ගන්නමයි පුංචි පැටව ටික. දැන් මම මේ කියන විදියට මේක කරන්න බලන්න. ඒ තමයි මේක කරන්න ක්‍රම කිහිපයක් ඔයාලට තියෙනවා. ඒ අතරින් මෙන්න මේ වගේ ඉංග්‍රීසි අකුරක් නැතිනම් හැඩතලයක් වගේ එකක් ආවොත් හොයා ගන්න ලේසිම ක්‍රමයක් තමයි ඔයා මේ හැම අකුරක් කොමදින් හරි මැද්දෙන් මෙයාව දෙකට කපන්න. මේ ඔයාලා කටු වැට පොතේ ලියාගෙන එයාව දෙකට කපන්න මෙහෙම. හරි. එහෙනම් ඔන්න මෙන්න මේ විදිහට මේ ඉංග්‍රීසි අකුරු තුන අපි හරි මැද්දෙන් කපාගමු. දැන් බලන්න මගේ පුංචි පුතේ මේ හරි මැද්දෙන් දෙකට කැපුවට පස්සේ දෙපැත්තම එක සමාන මොකක් හරි අකුරක් තියනවද කියලා. දෙපැත්තම එක සමාන මොකක්ද අකුර? ඕ අකුර තමයි සමාන. පුතේ මතක තියාගන්න මෙන්න මෙහෙම දෙකට කැපුවම දෙපැත්තම සමාන වෙන හැඩතල එක්කෝ ඉංග්‍රීසි අකුරු වගේ දේවල් තමයි හරියටම දර්පණයකින් නැතිනම් කණ්ණාඩියකින් බැලුවට පස්සේ ඒ විදිහටම පේන්නේ. මතක තියාගන්න මේක කරන්න ඕනේ කෙලින් අතට විතරයි ඉරක් අඳින්නේ. කරස් අතට ඉරියන් ඉන්න යන්න එපා. කෙලින් අතට විතරයි ඉරක් අඳින්නේ. හරි. මෙන්න අපි අපේ පස්සේ ගහන දැසර කාලයේදී හිරුගෙන් ලැබෙන අහලෝකයෙන් වැටෙන සෙවණැල්ල වැටෙන්නේ කුමන දිශාවටද? දැන් උදේට හිරු තියෙන්නේ කොයි පැත්තේද? right. අපි අහු බලන්න දිශා ටික මොලෙන්න. අපේ ප්‍රධාන දිශා කීයක් තියෙනවද? දන්නයි කියන්න බලන්න. ප්‍රධාන දිශා කීයක් තියෙනවද? මෙන්න මෙහෙම කතරයක් යනහම ප්‍රධාන දිශා තියෙනවා. ප්‍රධාන දිශා තමයි උතුර. ඊට පස්සේ දකුණ නැගෙනහිර බස්නාහිර. right. උදේට පුතේ හිරු නැගෙන්නේ මෙන්න මේ හොඳට බලා ගන්න. උදේට හිරු නැගෙන්නේ නැගෙනහිරේ. හවසට හිරු බැස යන්නේ බහින්නේ බස්නාහිරේ. ඔන්න ඕකෙන් තමයි ලේසිම ක්‍රමය මතක තියාගන්න. නෑ නැගෙන්නේ නැගෙනහිර බහින්නේ බස්නාහිර. ඕකෙන් තමයි පුංචි වාලට ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. උදේට හිරු තියෙනවා පුතේ නැගෙනහිර. හිරු නැගෙන්නේ නැගෙනහිරින්. ඔන්න හිරු නැගෙනහිරින් නැගුණාම මේ හිරු ආලෝකය වැටෙනවා. මේ පැත්තෙන් ආලෝකය වැටෙනනේ. ඒ වැටෙද්දී එයාගේ සෙවණැල්ල වැටෙන්නේ එයාගේ විරුද්ධ පැත්තට. දැන් නැගෙනහිරේ විරුද්ධ පැත්ත මොකද්ද තියෙන්නේ? මොකද්ද මේ පැත්තෙන් තියෙන්නේ? මොකද්ද දිශාව? බස්නාහිර. එහෙනම් පුතේ උදේට මේ සෙවණැල්ල වැටෙන්නේ උදෑසන කාලයේදී මොන දිශාවටද? බස්නාහිර දිශාවෙන්. පැහැදිලිද? එහෙනම් හවසට හිරු තියෙන්නේ කොයි පැත්තේද? හවසට බැහැගෙන යන්නේ. හවසට බහින්නේ බස්නාහිරෙන්. එතකොට ඒ පැත්තෙන් තමයි හිරු ආලෝකයේ වැටෙන්නේ. සෙවණැල්ල වැටෙන්නේ කොයි පැත්තටද? එතකොට නැගෙනහිර දිශාවට. හරි. එහෙනම් අපි ඔන්න ගණිත ගැටලු පහක්ම විසඳුවා. එහෙනම් අපි දැන් කොහොම බලන්න පහම හරි ගිහිපුවයි. හොඳයි. මම දන්නවා. හැබැයි එකක් දෙකක් වැරදි අය ඊළඟට ටිකෙන් ටික මේ ගණිත ගැටලු ටික හදාගෙන ඊළඟට සූදානම් වෙන්න ඕනේ පහෙන් පාම හරියට. ලෑස්තිද? එහෙනම් මගේ අදට පුංචි දේ පුතේ ඔන්න ගණිත ගැටලු අංක 1 අවසන්. ඊළඟට අපි ගණිත ගැටලු අංක 2 හමු වෙනවා.